ජනතාව කිසිසේත්ම ඡන්දය ලබා දීලා නැහැ. පුංචි 1 2 3 ගත්තු කණ්ඩායම් වලට ප්‍රාදේශ සභාවක බලය පිහිටවන්න. නගර සභාවක බලය පිහිටවන්න. අනිත් එක ගත්තොත් මේක අතිශය වැදගත් දෙයක්. ලංකාවේ තමන්ගේ ආදායමෙන් මංගේ ප්‍රාදේශ සභාවේ සංවර්ධන කටයුතු කළ හැකි වන්නේ කළ හැකි ප්‍රාදේශ සභා ප්‍රමාණය මං හිතන්නේ 341කින් එක 15ක් තියෙනවා කියලා. අනිත් සියල්ලම යැපෙන්නේ රජයේ මුදල් මත. ඒතර මධ්‍යම ආණ්ඩුවේ මුදල් කියන ඒවා නිලධාරීන්ට වැටුප් ගවන්න කොහොමද ලැබෙනවා? ඒවා ඕනම කවුරු පාලනය කරත් ඒවා ලැබෙනවා. නමුත් අනිකුත් සංවර්ධන කටයුතු තීන්දුව වෙන්නේ ආණ්ඩු පක්ෂයත් සමග තියෙන සම්බන්ධතාවයට අනුව ආණ්ඩු පක්ෂයත් එක්ක තිබෙන ගනුදෙනුව අනුව සහ හැකියාව අනුව ඔබතුමාලා ගත්තොත් ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවල සභාපතිලා කවුද? ප්‍රාදේශ සම්බන්ධ කමිටුවල සභාපතිලා ඉන්නේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීතුමාලා. ඒ නිසාම ඒ පැත්තෙන් ගත්තා. විපක්ෂය මොන හරි ගේමක් ගහලා සභාවක් පිහිටවන්න හදනවා නම් එකෙන් ඒ ප්‍රදේශයේ සංවර්ධනය අනිවාර්යෙන් දුර්වලනවා. අපි ඒව වැඩ කරන නිලධාරීන්ට පඩි ගෙවයි. නමුත් අපිට පිස්සු නෑනේ මේ රටත් කාලා ගමත් කාපු මේ දේශපාලුවන්ට මේ රටේ සල්ලි දෙන්න අමතර එහෙම කරන්නේ නෑ. එහෙම ජනවරමක් අපිට ලැබෙන්නේ අපිට තියෙන්නේ හොරුන්ට උදව් කරන්න එපා කියලා ජනවරම. ඒ නිසා අපි ඇත්තටම ජනතාවට කියලා කියන්නේ එවැනි කුමන්ත්‍රණකාරී ලෙස අටවන්න දෙන්න එපා සභා. අපි දිනපො 267 අපිට පිහිටවන්න දෙන්න. ඒගොල්ලන් දිනපො ඒගොල්ලෝ පිහිටවයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. අපි කිසිසේත්ම කිසිම පක්ෂයක් සමග හවුල් ආණ්ඩුව හදන්න යන්නේ නැහැ. මේක කියලා තියෙනවා. විශේෂයෙන්ම රට විනාශ කරන්න ගොඩාක් දායක වෙච්ච සජබ, පොට්ටුව, UNP නමුත් අපි දන්නවා දැන් මෙතන කුමන්ත්‍රණයක් තියෙනවානේ. කුමන්ත්‍රණයක් තියෙන. එතකොට මන්ත්‍රීවරු සල්ලි වලට මිලදී ගන්න යනවා. ඔය මම කිව්වා ලංකාවේ තාම ජරාජීර්ණ දේශපාලන කණ්ඩායම්. ඒ නිසා ඔබතුමාලා දන්නවා පළාත් සභා ප්‍රාදේශ සභාවක සුවිශාල බලය තියෙන සභාපති. ඒ නිසා සභාව පිහිටවන අවස්ථාවේ පිහිටවීම තමයි වැදගත්. ඊට පස්සේ නැවත මේක වැඩිපුර චෙක් වෙන්නේ. ඒ නිසා දැනට අතිවිශාල වශයෙන් පිට පක්ෂවල මන්ත්‍රීවරු ප්‍රාමත්‍ය ප්‍රකාශ කළා තිබෙනවා. ඔවුන් අපේ සභාපතිට උදව් කරන්නම් කියලා. මොකෝ ඔවුන් දන්නවා විපක්ෂෙන් අටවන ඒවා සති 3ක් යන්නේ. ඒ නිසා අපි කිසිසේම පක්ෂයක් සමග අපි කිවිසුම් ගහලා යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මන්ත්‍රීවරු සාධිනව කැමති නම් සභාව පිහිටවන්න. ප්‍රජාතන්ත්‍රවාදී උදව් කරන්න බලය හිමි කණ්ඩායම. එච්චරයි. අපි කියන්නේ නැහනේ අපිට බලය නැති තැනක අපිට බලය දෙන්න කියලා කියන්නේ. සභාව අදත් සාකච්ඡා කරන්න එකතු වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට නැහනේ බහුතරේ නැහනේ. බහුතරේ නැතුව කොහොමද ගෙනියන්නේ? බලන්න මොකද වෙන්නේ කියලා. නගරාධිපතිතුමිය රායි බල්තසා ලියලා තියාගන්න.